මේ මාලය මම කාගෙන්වත් ඉල්ලගත් එකක්වත් කාගෙන්වත් හොරකම් කරපු එකක්වත් මම ආසාවට දාන් ඉන්න කියලා ඉල්ලගත් එකක්වත් නෙවෙයි. පුද්ගලයා තමයි බානුක රාජපක්ෂ. බානුක රාජපක්ෂ යාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක්. සර්ණවාහිනී නාලිකාවෙන් විකාශනය වුණ හදවතේ කතාව කියන අපූර්ව කතාව තුළින් රංගනයට ආපු ඇය තමයි හර්ෂි රසාංගා. ඉතින් මීට වසර 6කට පමණ පෙර කලාවට එකතු නැයගේ ජීවිතයේ සන්ධිස්ථානයක් තමයි උදුම්බරා කියන ලස්සන සිනමා පටය. ඉතින් එහිදී ඇය සමග රංගනයට එකතුනේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා තමයි. ඉතින් කලා ලෝකේ පුවත් මවන ඇය ඉතාමත් කෙටි කාලෙකින් ඉතාමත් අඩු වයසකින් විවාහ වෙන්නේ අවුරුදු 20කින් වගේ. ඉතින් මේ විවාහය නම් ඇත්තටම වැඩි කල් තියාගන්න ඇයට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇය ගොඩක් ටැටූ කලාවට ආස තරුණියක්. ඇගේ ශරීරයේ මේ විදි ටැටූ 15කට වඩා වැඩි ගාණක් තියෙනවා. ඔයාලා දැකලත් ඇති. ඉතින් ඔය අතරතුරේදී තමයි බානුක රාජපක්ෂ සහ හර්ෂි අතරේ ප්‍රේම සම්බන්ධතාවයක් හොර රහසේම ඒ දෙන්නටවත් නොදෙන්නව පටන් අරගෙන තියෙනවා. ඉතින් බානුක ඇයට ලැප්ටොප්, මොබයිල් ෆෝන්, ජුවලරි වගේම ගොඩක් දේවල් තෑගි දීලා තියෙනවා. මොකද ඒ තරම්ම බානුක ඇයට ආදරය කරලා තියෙනවා. ඉතින් මේ දෙන්න තීරණය කරලා තියෙන්නේ ඉක්මනටම විවාහ වෙලා පිටරට පදිංචියට යන්න තමයි. ඉතින් මේ මොන වුණත් හර්ෂි මේ වෙද්දි ජීවත් වෙන්නේ හරිම ලස්සන සුපිරි නිවසක තමයි හර්ෂි ජීවත් වෙන්නේ. ඉතින් මේ ගෙදර ලස්සන ඡායාරූපත් මං අද ඔයාලට පෙන්වන්නම්. ඉතින් ඇත්තටම අද දවස නම් හර්ෂිට එච්චර හොඳ දවසක් නෙමෙයි. මොකද හර්ෂි බානුකයි ඉක්මනටම විවාහ වෙන්න ඉඳියත් මේ දෙන්න කලින් මැරි කරලා ඉඳපු දෙන්නෙක් හින්දා මේ දෙන්නම ඩිවෝස් එක අරගෙන නැති හින්දා මේ දෙන්නට විවාහය ගැන හිතන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔය අතරතුරේදී තමයි මේ දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අතරතුරේදී හර්ෂි රසාංගා මුදල් හදිසියකට බානුක දුන්න රත්තරන් මාලයක් උකස් කරන්න හදලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී තමයි හර්ෂි මේ කරන්නේ වංචනික ක්‍රියාවක් කියලා. වෙනත් අයෙකුට අයිති දෙයක් එහෙම උකස් කරන්න බැරි හින්දා බානුක රාජපක්ෂ මේ මාලි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි මෙන්න මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මේ වෙද්දි සම්පූර්ණයෙන්ම විසඳිලි ඉවරයි කියලා තමයි හර්ෂි රසාංගා නම් කියන්නේ. ඉතින් නෑ පවසන්නේ ඉදිරියේදී සම්පූර්ණ වීඩියෝ එකක් තුලින් මෙතන මොකක්ද උනේ කියලා ප්‍රේක්ෂකයන්ට පවසනවා කියලා සමාජ මාධ්‍ය තුල දාලා තියෙනවා. ඉතින් මේ දේවල් අපිට ඇත්තටම වැඩක් නැහැ. ඉතින් රට මාධ්‍යය කරන හර්ෂි රසාංගාට අපි හදවතින්ම සුබ පැතුමු ශ්‍රී ලාංකික කලා ලෝකයට. තවත් ලස්සන නිර්මාණ දායාද කරන්න ඇයට ශක්තිය ධෛර්යය උදා වෙන්න කියලා. ඉතින් ඔයත් හර්ෂිට ආදරය කරන රසිකයෙක් නම් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙමත් මුණ ගැහෙන්න.